ගහන්න මේක අර ක්ලිප් එක නේ තියෙන්නේ. ඒක නිසා අපි ගමු ටූසර් එක. අරගෙන තියලා බලමු. ඒක සතර ඇත්ලයින් එක. එතකොට මේ ෆෝන් එකේ රින එක හැම දැන් අපි ලබන සතියේ කියනවා. හැම ෆෝන් එකේම රින එක, රින බැටරි පින් එක, රින චාර්ජින් පින් එක තහඩුවත් එක්ක සම්බන්ධයි. එහෙනම් රින එක වෙනුවට අපිට කෙලින්ම තහඩුව ගන්න පුළුවන් නේ. රින එකම තමයි. ඕන ෆෝන් එකේ එහෙමයි. රින. නෑ. ඒ බොරු කතාවයි ඔය කියන්නේ. අන්න දාන්නේ වැරදි. දාන්නේ වැරදි. ෆුල් ෂෝට් ෆෝන් එක. කොයි පැත්ත දෙපත් කීක් ගාලා කෑ ගහනවා. එතකොට මේ අපේ අද ෂෝට්ස් කියලා ගැදී අපි. ෂෝට් කියලා ගිහින්. ඔන්න ඔක ඇති එක කොළ පාට බෑගේ කළු පාට පෙට්ටියක් ඇති වයර් එකක් ආපු පෙට්ටියක් ඇති. ෂෝට් කියලා එක සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. අපිට නොමිලි හදා ගන්න පුළුවන් ඒක. ඉතින් අර මම පාඩවට පෙන්නන්න ගේන්න බෑ. ඒකේ අටේ කාසල් ගෙනාවා. කළු පාට පෙට්ටියක් තියෙනවනේ වයර් වගේ උත් එක. ලොකු පෙට්ටිය පොඩි ගන්නේ ලොකු එක. අන්න ඒක. ඔය සුදු පාට වයර් එක ගිහපා කළු පාට ඒ විතරයි. දැන් මේ ෆෝන් එකේ ෂෝට් එක තියෙනවද කියලා දැන් ඕගොල්ලෝ දැන් මෙහෙම පෙන්නුවාට තාම තේරෙන්නේ නැහැ. මොකද මට තේරුම් ගන්න බෑනේ. ඔක්කොම එක දවසෙන් කියලා දෙන්න බෑනේ. එතන මේ ෆෝන් එකේ ෂෝට් එකක් තියෙනවා. හොඳ වෙලාවට අද ෂෝට් කියලා එක තිබුණා. මම කන්නාඩි දිනවනේ උදේ. අර ලොකු බෑග් එකේ දාලාත් දැන්නේ නැහැ. කන්නාඩි කේසින් එකක් බලන්න. ෂෝට් කිල් කරන්නේ. වෝල්ටේජ් එක කීයද දැම්මත් කවන්න ඇම්පියර් එක තමයි වදගත්තේ. නැත්නම් ඔය කන්නාඩි කේසින් එකක් ඇති තිබුණානේ. කන්නාඩි කේසින් එක කන්නාඩි නැද්ද? කමන්න නිකන් බලන්න. පේන්නේ නැහැ එතන. හරි. මේක ෂෝට් කියලා එක තියෙනවා එහෙම. අපි දන්නේ නැහැ මේ ෆෝන් එකේ ෂෝට් එක කොහෙද තියෙන්නේ කියලා. දැන් මගේ අතට දැනෙන්නේ. තාම ඔයගොල්ලෝ මේ ඉගෙනුවේ කියලා දුන්නේ නැහැ මම. සප්ලයි නැද්ද? ෂෝට් එකක් ආවස ඔක් විතර දෙන මදපෝට් එකම තමයි නේද? ඔය ෂෝට් එක මදපෝට් එක විතරයි වෙන කොහොමද ෂෝට් වෙන්නේ? ෂෝට් එක තියෙන්නේ මෙන්න මේ තහඩුව ඇතුලේ. අයිඩි එකක් ඇතුලේ වෙන්න වෙයිද? මෙන්න මේ තහඩුව ඇතුලේ ෂෝට් එක තියෙන. තහඩුව ඒක රත් වෙනවනේ. දැන් මම මේ තහඩුව ගලවන්න හදන්නේ. දැන් මේ තහඩුව රත් කරලා ගලවන්න හොඳ නැහැ. රත් උනා කියන්නේ මොකක්ද සවුන්ඩ් එක විතර යනවා. නෑ මම අත තිබ්බනේ. තාම ඔයගොල්ලන්ට මේ ඉගෙනුවේ නෑ. මම මේ ෆෝන් එක ගලපු හින්දා මේ හදන්න මම මේ තනියෙන් තනියෙන් කරන්න වැඩි. ඒක හොට් ගන්න ඕනේ නැසද ගලවන්නේ? හොට් ගන්නෙන් ගලවන්න හොඳ නෑ මේක. හොට් ගන්නෙන් ගැලුවොත් ඔන්නෙන් ෆෝන් එක ඔන්නෙන් තියනවා. ෂීප් එකේ ෆ්ලෑෂ් එකේ ගම් දාලා හීල් කරලා තියෙන ඕක තේරෙන්නේ අද කිව්වට. ඒ නිසා මේ තහඩු ගලවන්නේ මේ වගේ මේ හඬුවකින්. අයි මේ තහඩුව දාන්නේ. දුකයි කියලා හිතනවා ටින්කර් බාසුන් එකකින් ගිහලා හම්බෙලා. පවර් රැම්ප් එක තමයි රත් වෙලා තියෙන්නේ. ඒක බලා ගන්න පුළුවන්. එනවා අද උතන පේස් කප් එකක් හරි කහපාට කප් එකක් ඇති උතන දෙන්න. දැන් කවන්නේ. පේස්ට් එක. ඒක බෑග් එකේ උදුනවා. දැන් ඔන්න බලන්න ෂෝට් ටේල් දින්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. මේ පේස්ට් එකක් දාන්න මේ මොකද? ෂෝට් ටේල් දින්න දාන්න මේ පේස්ට් එක උණු වෙයි හොඳේ. දැන් මට දැනනවනේ අතට ඒකනේ තහඩුව ගැලවි. මේකෙන් කරේ පවර් දෙන එකද? ඔව්. සප්ලයි එකක් දෙන එක මේක. මම බලන්න උණු වෙනද කියලාද? උණු වෙනවද? ගත්තනවානේ. උණු වෙන. ගත්තන. මොනවද එතන? දුමක් එනවා සරපතෙන්. ඒ දුම දැන් අනිත් පැත්තේ. බලමු මොක හරියන්නේ අත තියලම බලමු. ඔන්න බලන්න එතන උණු වෙනවද කියලා. උණු වෙනවද? පේන්නේ නැහැ කලුවර වෙලා තියෙනවා. උණු වෙනවා.
අත දිහා අත පුච්ච ගන්න පුළුවන් මේකට හල්ලි හම්බෙන්නේ නැහැ නේ මට ඒකයි බෙහෙත් ටිකක් හදා ගන්න පුළුවන් හල්ලි හම්බෙනවා ඒක නම් දැන්න හොඳ නෝ ඒ IC එක තමයි ෂෝට් එක තියෙන්නේ ඔය IC පවර් ඇම්ප් එක ඒස වතුර ගෑමද ගොඩක් වෙලාට ඕක ගන්න තෝ නෑ ෆෝන් එක වැඩ කරනවා යන්න පුළුවන් මේ ෆෝන් එකේ ෂෝට් එකට හේතුව පවර් ඇම්ප් එක පවර් ඇම්ප් එකේ ඩොට් එක තියෙන මේ පැත්තේ ඉතින් පවර් ඇම්ප් එක ගලවලා දානවා මම පොඩ් ගන්න කරන් දෙන්න ඒ මලවන්දේ පැත්තේ මිනිස්සු පොඩ් ගන්න වදින හොට් ගන්න කළු පාට පෙට්ටිය හොට් ගන්න ඔන්න එක තියෙන්නේ නෑ කළු පාට පෙට්ටිය හොට් ගන්න එක හොට් ගන්න එක දන්නේ නැද්ද මේක හොල් ගන්න නැද්ද? ඔය දින ඔන්න උසල්නේ ඔක ඕනේ මේක විතරයි ඕනේ ඔකේ ප්ලග් එක දුන්නා නම් ඇති මහත වයර් එකක් ඇති කම්පියුටර් බෝඩ් එක එතන මේ ෆෝන් එකේ පවර් ඇම්ප් එක තමයි ෂෝට් පවර් ඇම්ප් අපි ගලවනවා ගලවුවාම ෆෝන් එක ඔන්න එනවා පවර් ඇම්ප් එකේදී සිග්නල් වැඩ කරන්නේ එතකොට සිග්නල් එන්න නම් පවර් ඇම්ප් එක දාන්නවා පවර් ඇම්ප් එක 400 කඩේ ගන්න තියෙනවා පවර් ඇම්ප් එක ගලවලා ඒ ඔක් කරගන්න බෑ ඉතින් කස්ටමර් ගේන්නේ ඔන්නේ නැතුව සමහරු කරන්නේ පවර් ඇම්ප් එක ගලවලා ගම් ටිකක් දාලා උඩින් ගලවලා දෙනවා. ඔන්නේ නැතුවනේ ගේන්නේ. සිග්නල් නැත්තම් සිග්නල් හදන්න බෑ කියලා දෙනවා IC ගලවලා. ඒ වගේ මම දැකලා තියෙනවා කරනවා. එහෙම දේවල් කරන්න හොඳ නැහැ හොඳ. පොට් ගන්න එක පාවිච්චි කරන්නේ කොහොමද? IC ගලවන්නේ කොහොමද? ලබන හදියේ පවර් ඇම්ප් එක ගලවන්නේ එක්කෙනාට හරියටම ලබන හදියේ පළවෙනි පාඩමේ තියෙන දෙවෙනි පාඩමේ තියෙන ඔයගොල්ලෝ පවර් ඇම්ප් එක ගලවලා පාස් කරන පාඩම. මොකද වැඩිපුරම ෆෝන් එකේ ෂෝට් වෙන්නේ පවර් ඇම්ප් එක. දැන් අද පේනවනේ ඔක්කො වෙලාම තියෙනද මේ ෆෝන් එකේ. ෆෑන් එක පොඩ්ඩක් ඔෆ් කරලා. ගලවන්න පුළුවන් හයි ගන්න පුළුවන් ඈ. කීයද හීට් එක දාලා තියෙන්නේ? 400. මේ බෝඩ් හෝල්ඩර් එක මුකුත් හයි කරන්නද මේ නිකන් ගලවන්න. මොන හොල්ලන්න එපා. ඒකස ගොඩක් කරලා ළඟට කමන්න නැද්ද කමන්නේ. නැත්තම් ගැලවෙන්නේ. ඊයන් මොන වෙන 400ක් දාලා තියෙනවා. වටේ පියුස් මොනවාරි කියන්නේ? පියුස් මොනවත් නැහැ මේ. ඒක ගැලවෙන්නේ නැති වෙන්න ගලවන්න නයිස් එක විතර. වීඩියෝ වල දිනුවත් දානවා කියන්නේ. මොන හොල්ලන්න එපා පිටිපස්ස පුටුව හොල්ලන්න එපා. හරියන්නේ එක බෝඩ් හෝල්ඩර් එක හයි කර ගන්නවා. ඒ හෝල්ඩර්ස් තියෙනවද අරගෙම?